ඉතින් හැමෝටම ජය වේවා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද බලමු අපි කොහොමද ඉතින් හොඳ හැසනයිට් ගල්ටියක් ගන්න කරන්න ඩොට් වැඩ එකක් කරමු. කට් ඇන්ඩ් පොසිෂන් එක විදියට. ඉතින් ඇත්තටම පේන ගතිය තියෙන හැසනයිට් ගන්න තමයි ගොඩක් තියෙන්නේ. මේ ගල් ටිකේ තරමක් දුරට පේන ගතිය තිබ්බත් හොඳ ගල් ටිකක් තෝරලා ගන්න පුළුවන් වුණා කට් කරන්න. ඒත් සමහර මේවා ඇතුලේ මේ පේන ගතිය වැඩි. ඉතින් ওই විදිහට තමයි අපි පේන ගතිය ටිකක් අඩු ලොකු ගල් ටිකක් තෝරලා ගත්තේ. ඉතින් ඔය දැන් අපි ඒක ෆ්‍රී ෆෝම් කරලා පෙන ගතිය තියෙන පළුදු අහක් කරලා ගොඩක් පළුදු අහක් කරලා තියෙන ඒත් සමහර පළුදු තවත් තියෙනවා. ඉතින් ඔය ඩේලයිට් එකට පේන විදිය මේ ලයිට් එකට පේන විදිය ඉතින් ඕකෙත් තව පළුදු ටිකක් ඉතුරු වෙලා තිබ්බා. කට්ටෙන්ස් පොලිෂ් කරද්දී අපිට ඒවත් මතු වුණා. එතකොට තවත් ගල පොඩි කරන්න සිද්ධ වුණා. ඉතින් අපි බලමු කොහොමද මේ ටික ස්ටික් එකට අලව ගන්නේ කියලා. ඉතින් ඔය තියෙන්නෙත් ඔය අපි ප්‍රීපෝම් කරගත්ත ගල් ටිකක් ඔය විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඔය වගේත් ඔය සමහර තැන්වල පළුදු ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අපිට සමහර වෙලාවට ඒවත් අහක් කරලා ඊටත් වඩා පොඩි ගල් තමයි කට් ඇන්ඩ් පොලිෂ් කරලා ෆයිනල් රිසල්ට් එක විදිහට එන්නේ. ඉතින් හැසනයිට් ගන්නට ගත්තොත් ඔය පෙන ගතිය කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඔය තියෙන්නේ අපි අලුතෙන් ස්ටික් එකක් ගත්තාම ඒ ස්ටික් එකට ගල ස්ටික් එකට වැක්ස් අලව ගන්න ඇති. ඉතින් වැක්ස් අලවද්දී අපි ස්ටික් එකත් රත් කරලා අලවන්න ඕනේ. නැත්නම් වැක්ස් ටිකයි ගලයි ස්ටික් එකෙන් ගැලවෙන්න බලනවා ගල කට් කරද්දී. ඉතින් අපි වැක්ස් කරද්දී හොඳටම ස්ටික් එක රත් කරලා වැක්ස් එක අලවන්න ඕනේ. එතකොට වැක්ස් එකට හොඳට ස්ටික් එක ඇලෙනවා. ඉතින් ඔය කරන්නේ ඒක අතෙන් අල්ලන්න අමාරුයින්ද මම කරන්නේ ට්වීසරෙන් අල්ලලා ඔය විදිහට ස්ටික් එක හොඳට තද කරලා හොඳටම රත් කරනවා ස්ටික් එක. එතකොට හොඳටම වැක්ස් එක ස්ටික් එකට බදනවා. ඉතින් ඔය විදිහට තමයි අපි ස්ටික් එකට වැක්ස් එක අල්ලන්නේ. ඉතින් මට ගල් ටික අලවන එක නම් ස්ටික් එකට වීඩියෝ කරගන්න බැරි වුණා ඇත්තටම. ඒක අමතක වෙලාම ගියා. ඉතින් ඒ වුණාට ඔයගලන්ට වැක්ස් අලවන විදිය හරි ඉගෙන ගන්න පුළුවන් ඕකේ. ඉතින් ඔය තියෙන්නේ අපි වැක්ස් ගාපු ස්ටික් වලට අපේ ගල් ටික අලවලා තියෙන්නේ දැන්. දැන් පළුදු පේනවා ටිකක් ඔය ගල් ඇතුලේ තියෙන. අපි බලමු ඊළඟට මේක කොහොමද කැලිබ්‍රේට් කරගන්නේ කියලා. කැලිබ්‍රේට් කරනවා කියන්නේ අපි පැසට් ගහන්න කලින් ගලේ ෂේප් එක හදනවා. ඒ වගේම තවත් පළුදු තියෙනවා නම් ඒක හක් කරනවා අපි ස්ටික් එකට අලවලා හරියටම ස්ටික් එකට සෙන්ටර් වෙන්න ගල බැලන්ස් කරනවා. ඉතින් ඔය තියෙන්නේ අපි මට ගල පැසට් ගහන විදියත් වීඩියෝ කරගන්න ඇත්තරම අමතක වුණා. ඉතින් ගල පොලිෂ් කරන්න ලෑස්ති වෙන විදිය. ඉතින් අපි කොපලැප් එක පාවිච්චි කරේ. දැන් ඔය කොපලැප් එක පොඩ්ඩක් කලින් පාවිච්චි කරපු ඉඳන් අපි පිරිසිදු කරගන්නවා. ඉතින් ලාම් තෙල් පාවිච්චි කරලා තමයි අපි ඒක කරන්නේ. බලන්න ඒක. ඉතින් ලැප් එකේ පොඩ්ඩක් ඩස්ට් එක වගේ තියෙනවා. අපි කලින් පාවිච්චි කරපු පොලිෂ් කරාට පස්සේ යන ගල් කුඩු ඉතුරු වෙලා එහෙම තියෙනවා. ඉතින් අපි ලාම් තෙල් ටිකක් දාලා වැක්ස් මේ ගල් කුඩු වගේ තියෙන ඒ පොලිෂ් වෙච්ච කොටස් පරණ කෑලි ලැප් එක පොඩ්ඩක් සුද්ධ කරගන්නවා. අලුත් ඩයමන්ඩ් පවුඩර් ටිකක් දාලා ඉතින් ඔය ලේන්ස් වලින් අල්ලලා පරණ ටික හක් කරලා දාලා අපි අලුත්ම ඩයමන්ඩ් පවුඩර් ටිකක් දාලා තමයි වැඩේ පටන් ගන්න. එතකොට තරම හොඳ පොලිෂ් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔය ඩයමන්ඩ් පවුඩර් එකෙත් වර්ග කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ඩයමන්ඩ් පවුඩර් එකේ ප්‍රමාණයත් එක්ක ගලේ පොලිෂ් එක තීරණය වෙනවා. හොඳම ඩයමන්ඩ් පවුඩර් එක පාවිච්චි කරාම අපිට හොඳ පොලිෂ් එකක් ගන්න පුළුවන් ගල් වලට. ඉතින් ලංකාවේ පාවිච්චි කරනට වඩා පිට රටවල මීටත් වඩා හොඳ ඩයමන්ඩ් පවුඩර් පාවිච්චි කරනවා කියලා. එතකොට ගලේ පොලිෂ් එක හොඳටම එනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. ඉතින් අපිට ලංකාවේ සාචි වගේ මට මතක තියෙන සාචි වගේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒක ටිකක් හොඳයි ඩයමන්ඩ් පවුඩර් එක. ඉතින් ඔය තියෙන්නේ අපි ගල පොලිෂ් කරගන්න විදිය. ඉස්සෙල්ලාම ගලේ ටේබල් එක පොලිෂ් කරගන්නවා. අපිට ඩයමන්ඩ් පවුඩර් හරියට වැඩි වුණාම සමහර වෙලාවට පොලිෂ් එක එන්නේ නැහැ. ගල හීරෙන්න බලනවා. ඒ කියන්නේ ගානටම ඩයමන්ඩ් පවුඩර් තියෙන්න ඕනේ. වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. ඩයමන්ඩ් පවුඩර් නැතුව ලැප් එක පොලිෂ් වෙන්න ගත්තාම ගල රත් වෙනවා. එතකොට ගල පුපුරන්න බලනවා. ඔය දැන් මේ ගලේ කියන්නේ පිච්චිලා වගේ
පැච් හැදෙනවා. එතකොට මේ පොලිෂ් එක එන්නේ කැතයි. ඉතින් අපි ওই විදිහට තමයි ගලින් පැත්තෙන් පැත්ත අපි ඉස්සල්ලා පැසට් කපාගත්ත ගල ලැප් එකෙන් පොලිෂ් කරගන්නේ. ඉතින් අපි බලමු ෆයිනල් රිසල්ට් එක කොයි වගේ ඇවිල්ලා තින්නේ කියලා. ඔය වගේ තමයි ෆයිනල් රිසල්ට් එක ඇවිල්ලා තින්නේ. ඉතින් අපි හිතුවට වඩා ගල් තිබ්බ සයිස් එකෙම ගන්න බැරි වුණා. සමහර ගල් වල ඒ ෂේප් එක ආයෙ වෙනස් කරන්න සිද්ධ වුණා පළුදු ඇරලා ගද්දි. ඉතින් ওই විදිහට තමයි අපේ වැඩේ සිද්ධ වුණේ. ඉතින් මෙච්චර වෙලා මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් පොඩ්චි ඉල්ලීමක් තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් අපිව සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. දිගටම මේ වගේ වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම උත්තරයක් දෙන්නම්. ඉතින් හැමෝටම ජය වේවා. ගිහින් එන්නම්.